යාළුවනේ අපි යනවාද මාළුවෙක් අල්ලන්න. ඉවත් අම්මරින් යන්නේ. මොකද ලස්සන. අපි යන පාර කැඩිලා දින්නේ. වැටුනොත් ඒවා ඉවරයි මෙතන කාණුවක් තියෙන්නේ. ඉංගාලවයි මහත්. දැන් ඉතින් පණුවෙක්මයි හොයාගන්න ඕනේ හැමට ගහන්න. ඇලේ මාළු ඉතින් ගන්නේ පණුවනේ. දැන් ඉතින් පණුවෙක් හොය තමයි යන්නේ අපි. බලමු පණුවෙක් ඉන්න තැනක් හොයාගන්නේ කොහොමද? හරි කේස් එකක් නම් හම්බුනේ. මෙතන පොඩ්ඩක් හාරලා බලමු. අපර කෝටු කෑල්ලකුත් හම්බුණා. හාරලා බලමු මෙතන පණුවෙක් ඉන්නවද කියලා. ඉන්න වලු කෑල්ල. හරි. අපි නිකන් මාළුවෙක් අල්ලන්නේ හදන්නේ. එක්කෙනෙක් අපිට ඇති. ඉන්න මෙයාව තමයි හැමට ගහන්නේ. ඇමේ රෙඩි. මේක තමයි අල්ලන්නේ කට්ට. මේක ටික මලකට ගාලා තියෙන්නේ. අපි හැමට ගහමු. දාලා බලමු. හැමනම් ගහගත්තා. පේනවද? අපි ගෙනාපු කටුව හරියන්නේ. අපි හොඳ කටුවක් දාගෙන ඇවිල්ලා වැඩේ කරමු. අපි කටුවක් මාරු කරගත්ත යාළුවනේ. දැන් යන් වැඩේ දෙන්න. වැටුණා යාළුවනේ. මාළුවව වැටුණා. අහුණ මාළුවව වැටුණා. හරි කමන්නේ. හරි කට්ට නම් වැඩේ සාර්ථකයි වගේ. අහුණා වැටුණා. අල්ලන මාළුව වැටුණ යාළුවනේ. අපි ආයි try එකක් දීලා බලමු. ඉන්නේ යාළුවනේ එක්කෙනෙක් අල්ලගත්තා. හරි යාළුවනේ අදට වීඩියෝ එක මෙහෙම නවත්තනවා. මට ඕනුනේ ඔයගොල්ලන්ට මාළුවෙක් අල්ලලා පෙන්නන්න. වැඩේ හරි ගියා. තව ඉස්සරහට ඉදිරි දවස්වල හැම සතියකම වගේ වීඩියෝ වැටේවි ඔයගොල්ලන්ට. මාළු අල්ලන වීඩියෝ තමයි ඉතින් ගොඩක් හරි තියෙන්නේ. මෙහෙම නෙමෙයි මේ ලංකාව වටේම ඒ කියන්නේ ගොඩක් ජලාශවල එතකොට මුහුදේ හැමතැනම වගේ
මාළු අල්ලන වීඩියෝ මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලොත් කැමති නම් මේ වගේ වීඩියෝ බලන්න මාව වචනෙන් නෑ සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා. අපි යනවා.